අයිබෝන් ඉතින් කොහොමද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ස්කුබා ඩයිවිං වලට වැදගත් වෙන මූලික සංකල්පයක් ගැන. මම මේ සංකල්පය ඉතාමත්ම සරලව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි ස්කුබා ඩයිවිං ගැන ඉදිරියට කතා කරද්දී මේ සංකල්පය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මේ වීඩියෝ මාලාවේ තවත් මේ වගේ පොඩි මූලික සංකල්ප හැඳින්වීමේ වීඩියෝ ගණනාවක් ඔයාලට ඉස්සරහට දකින්න පුළුවන් වෙයි. හොඳයි මේ වීඩියෝ එකෙන් කතා කරමු partial pressure ගැන. මොකක්ද මේ partial pressure කියලා කියන්නේ? ඔයාලා දන්නවා අපි හුස්ම ගන්න වාතය හැදිලා තියෙන්නේ එක එක සංඝටක වලින්. උදාහරණයක් හැටියට ඔක්සිජන් 121ක්. ඒ වගේම නයිට්‍රජන් 178ක් වගේ සංඝටක වලින් තමයි හැදිලා තියෙන්නේ. partial pressure කියලා කියන්නේ මෙන්න මේ වාතය හැදිලා තියෙන සංඝටක වලින් ඇති කරන පීඩනය. මේක ගණිතයෙන් සරලව පැහැදිලි කරොත් උදාහරණයක් හැටියට මුහුදු මට්ටමේදී ඔක්සිජන් මගින් ඇති කරන partial pressure එක 0.22ක්. ඒ වගේම නයිට්‍රජන් මගින් ඇති කරන partial pressure එක 0.78ක්. ඔයාලා දන්නවා මුහුදෙන් ගැඹුරින් ගැඹුරට යද්දී ඇති කරන පීඩනය අපි මත යෙදෙන පීඩනයත් එන්න වැඩි වෙනවා. උදාහරණයක් හැටියට මීටර් 10ක් යටදී සරලව ආසන්න වශයෙන් අපි මත යෙදෙන පීඩනය 2 atm 2 atmospheric pressure. ඒ වගේ මීටර් 10න් 10 ගැඹුරට යද්දී අපි මත ආසන්න වශයෙන් 1 atm එකක අමතර පීඩනයක් ඇති කරනවා. උදාහරණයක් හැටියට මීටර් 20ක් යටට යද්දී අපි මත යෙදෙන පීඩනය 3 atm. අපි දැන් බලමු මීටර් 10ක් යට ඉන්න ස්කුබා ඩයිවර් කෙනෙක් හුස්ම ගන්නදී එයා මත ඇතිවන partial pressure මොනවද කියලා. මීටර් 10ක් යට පීඩනය 2 atm. එයා තවමත් හුස්ම ගන්නේ 121ක් වෙච්ච ඔක්සිජන් සහ 178ක් වෙච්ච නයිට්‍රජන්. ඒ කියන්නේ මීටර් 10ක් යට එයා හුස්ම ගන්න ඔක්සිජන් වලින් ඇති කරන partial pressure එක 0.21 වැඩි කිරීම 2. ඒ කියන්නේ 0.42ක්. ඒ වගේම එයා මත ඇති කරන නයිට්‍රජන් මගින් ඇති කරන partial pressure එක 0.78 times 2 1.56ක්. දැන් ඔයාලට තේරෙනවා නේද partial pressure එක ගැඹුරත් එක්ක ස්කුබා ඩයිවර්ට බලපාන්නේ කොහොමද කියලා. ඇයි මේක වැදගත් වෙන්නේ? මේක ඊටාම crucial ස්කුබා ඩයිවිං කරද්දී. මොකද වාතයේ තියෙන ඔක්සිජන් වැඩිපුර අපේ ඇඟට අවශෝෂණය කරොත් ඒක මාරාන්තික තත්ත්වයක් දක්වා වැඩි දියුණු වෙන්න පුළුවන්. අපි මේකට කියනවා ඔක්සිජන් ටොක්සිසිටි කියලා. ඒ වගේම ඉතා වැඩිපුර අපේ ඇඟට නයිට්‍රජන් අවශෝෂණය වුණොත් ඒකත් ඉතාම සීරියස් කන්ඩිෂන් එකක් වෙන්න පුළුවන්. අපි මේකට කියනවා නයිට්‍රජන් නාකොසිස් කියලා. මෙන්න මේ වගේ හේතු නිසා තමයි ස්කුබා ඩයිවර් කෙනෙක් partial pressure ගැන හුඟක් අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන්නේ. හැබැයි මේකේ පොසිටිව් සයිඩ් එකකුත් තියෙනවා. ඔයාලා ඩයිව් කරන්න බලාපොරොත්තු වෙන්නේ මීටර් 20ට වඩා අඩු ගැඹුරක් නම් partial pressure මගින් ඇඟට ඇතිවන බලපෑම ඉතාමත්ම අඩුයි. හැබැයි ඔයා ටෙක්නිකල් ඩයිව් සයිඩ් එකට යනවා නම් එහෙම නැත්නම් ඩීප් ඩයිවිං වලට යනවා නම් අපි ඇත්තටම අපේ ඩයිව් එක ප්ලෑන් කරන්න ඕන අපි හුස්ම ගන්න වාතයේ තියෙන partial pressure එකත් එක්ක. හොඳයි මේකෙදි වීඩියෝ එකකින් මම බලාපොරොත්තු වෙන්නේ partial pressure කියන එක ගැන ඔයාලට සරලව හැඳින්වීමක් කරන්න. මොකද මේ වීඩියෝ මාලාව ඉස්සරහට යද්දී මේ concept එක ඔයාලට බොහොම වැදගත් වෙන නිසා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. යන ගමන් මගේ channel එක subscribe කරගෙන යන්න. බොහොම ස්තුතියි.